මේ තියෙන්නේ මම මීට අවුරුදු 2-3කට කලින් මම ඩරාස්ෙන් ඕඩර් කරපු මගේ කිඩල් මවුස් එක. ඒ වගේම මෙන්න මේ තියෙන්නේ මම ඩරාස්ෙන් ඕඩර් කරපු මගේ අලුත්ම ගේමින් මවුස් එක. ඉතින් අපි අද මේ මවුස් එක අන්බොක්ස් කරමු. මම මේක ඕඩර් කරේ ඩරාස් එකේ. මේකත් අන්බොක්ස් කළා. මේ මවුස් එකත් එක බලමු මේ මවුස් දෙකේ මොකද්ද හොඳ. ඉතින් මම මේ මවුස් එක ඕඩර් කරේ 2002 වගේ සාමාන්‍යයෙන් අවුරුදු 3ක් විතර මෙන්න මේ මවුස් එක පරණයි. මේක නම් ඕඩර් කරේ මේ ළඟදී සතියක්වත් නෑ ඕඩර් කළා. ඉතින් අපි බලමු මෙන්න මේ මවුස් එකද එහෙම නැත්නම් මම මේ කලින් ඕඩර් කරලා තියෙන මේ මවුස් එකද හොඳ කියලා. එහෙනම් ඉතින් අපි වීඩියෝ එක බලමු මේ මවුස් දෙක මොකක්ද හොඳ කියලා. එහෙනම් ඉතින් වීඩියෝ ලයික් කරන්න, channel එක subscribe කරන්න. ඉතින් දැන්ම channel එක subscribe කරන්න. මේ වීඩියෝ ඔයාගේ යාළුවන්ට බස් share කරන්න. යමු අපි වීඩියෝ හරියන්නේ මුලින්ම අපි මෙන්න මේ මවුස් එක ගැන පොඩ්ඩක් කතා කරලමු. ඉතින් මෙන්න මේක නම් ජිරන් කියන බ්‍රෑන්ඩ් එකේ. ඉතින් මේක මම සාමාන්‍යයෙන් ඕඩර් කරේ 2022 වගේ මම මතක හැටියට ඕඩර් කරේ. සාමාන්‍යයෙන් මේක අවුරුදු 2.5-3ක් වගේ පරණයි මේ මවුස් එක. ඉතින් මේක ඇත්තටම හොඳයි. මොකද මම මේක සාමාන්‍යයෙන් ගෙන්නුව ප්‍රයිස් එක සාමාන්‍යයෙන් රුපියල් 800කට හෝ 850කට වගේ තමයි මේක ඩරාස්ෙන් ඕඩර් කරේ. ඉතින් මේක තමයි මම පළවෙනියට ඩරාස්ෙන් ඕඩර් කරේ. ඒ කියන්නේ මම ඩරාස් එක කරා ඕඩර් කරපු පළවෙනි ඕඩර් එක තමයි මේ මවුස් එක. ඉතින් ඇත්තට මේ මවුස් එක හොඳ ඒ කියන්නේ අවුරුදු 3ක් විතර මම යූස් කරා. ඉතින් කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ. දැන් නම් පොඩ්ඩක් වීඩියෝ එඩිටින් වලට ඒ වගේම ෆොටෝ එඩිටින් වලට පොඩ්ඩක් මේ මවුස් එක මදි. ඒ නිසා තමයි මම අලුත් මවුස් එකක් ගේමින් මවුස් එකක් ඕඩර් කරලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්න මේක නම් ඉතින් ලොකු අයිටම්ස් ඒ කියන්නේ මවුස් එකේ ක්ලික් කරලා තියෙන්නේ left click එකයි right click එකයි මැද තියෙන scroll button එක විතරයි. ඉතින් ඊට යන මේක වෙනම මොනවත් නැහැ. ඉතින් මම ඔයාලට පෙන්නන්න මේක සාමාන්‍ය මම ඕඩර් කරාට පස්සේ ඒ කියන්නේ මම මේක ඕඩර් කරේ සාමාන්‍ය මේක ප්‍රීමියම් ලුක් එකක් තිබ්බා අමුතු. මම ඔයාලට පෙන්නන්න මේක ප්ලග් කරලා මගේ PC එකට. ඒ මෙන්න මේ විදිහට තමයි මගේ මවුස් එක කියන්නේ තියෙන්නේ. නිකන් ලයිට් එකක් තියෙනවා අපේ නැති ලයිට් එක චේන්ජ් වෙනවා. මම හිතන්නේ ලයිට් උත් තියෙනවා 5ක් 6ක් විතර ඇති කලර්ස්. මෙන්න මේ විදිහට තමයි මේ මවුස් එක තියෙන්නේ. ඉතින් මේක තව යූස් කරන්න පුළුවන්. තව ඒ කියන්නේ ටිකක් අමාරුයි. ඒ කියන්නේ මේ යූස් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ මේ මවුස් එක තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් අවුරුදු 3ක් විතර පරණයි. මම මේක ගෙන්නුවේ රුපියල් 850කට වගේ දැන් අවුරුදු 3කට විතර කලින්. ඉතින් මේකත් මම හොඳට යූස් කරා. ඉතින් මේ තියෙන්නේ මේ මම කලින් යූස් කරපු මවුස් එක. ඉතින් දැන් අපි බලමු මගේ මේ අලුතෙන් මම ඕඩර් කරපු මවුස් එක කොහොමද කියලා. ඉතින් පේන ඇති මෙන්න මේක නම් බැජල් කියන බ්‍රෑන්ඩ් එකේ. ඒ වගේම මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා G8 කියලා. ඒ වගේම මෙන්න මෙතන මවුස් එකේ ෆොටෝ එකක් එයාලා දාලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන යට තියෙනවා Luminous Gaming Mouse කියලා. ඒ කියන්නේ මේකේ RGB කලරයක් තියෙන්නේ. අමුතුම කලර් එකක්. ඒක පට ලස්සනයි. මම ඔයාලට පෙන්නන්න. ඊට පස්සේ මේකේ සයිඩ් එකෙන් බැලුවොත් එම මුලින්ම බැජල් කියලා ලෝගෝ එකත් එක්ක දාලා තියෙනවා. ඒ වගේම මෙන්න මේකේ තියෙන ස්ටෙප්ස් ටික මෙන්න මෙතන ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ සයිඩ් එකෙන් බැලුවොත් එම මෙතන තියෙන්නේ මවුස් එකේම ටිකක් නම් කළා වගේ තියෙන්නේ. එහෙනම් පිටිපස්සේ මෙන්න මේකේ පිටිපස්සේ බැලුවොත් එහෙනම් පිටිපස්සේ තියෙන මවුස් එකක් දීලා ඒකේ තියෙන ටික නම් කරලා තියෙනවා right click left click ඊට පස්සේ wheel එක DPI switch එක ඒ වගේම steps forward එකයි backward එකයි ඉතින් ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් මේකේ යටම තියෙනවා මෙයාලගේ කියන්නේ බැජල්ලගේ QR code එකක් තියෙනවා. ඒක ස්කෑන් කරලා අපිට එයාලගේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මවුස් එකේ box එක තියෙන්නේ. ඊටත් කලින් තව පොඩි දෙයක් පෙන්නන්න තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මට ඩරාස්ෙන් ආපු පාර්සල් එක. ඒ කියන්නේ මෙන්න මේ වගේ පැක් එක තමයි ඒක ආවේ. මම මේක නම් කඩාගත්තා. ඉතින් මම ඔයාලට මේක තිබ්බ දෙයක් පෙන්නන්නම්. ඉතින් මෙන්න මේකේ වෙන ටිකස් මේකේ තිබ්බ මෙන්න මේ විදිහට කාඩ් එකක් බැජල්ලාගෙම මේ තියෙන්නේ මේ වොරන්ටි කාඩ් එක. ඉතින් මෙන්න මේ මවුස් එකට තියෙන සාමාන්‍යයෙන් 6 month වොරන්ටි එකක් පේන ඇති. මේ විදිහට තමයි යාළගේ කාඩ් එක තියෙන්නේ. මේකටත් තියෙනවා 6 month වොරන්ටි එකක්. මේක ප්‍රයිස් මම වීඩියෝ අවසානයේදී කියන්න. හරි දැන් අපි මෙන්න මේක අන්බොක්ස් කරගෙන බලමු කොහොමද මේ මවුස් එක කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මවුස් එක බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම ඔයාලට මේ ටික ඔක්කොම පෙන්නුවා. අපි එනම් මේක අන්බොක්ස් කරගෙන බලමු කොහොමද මේකේ තියෙන වැඩ ගැලි ඔක්කොම ටික කියලා. එහෙනම් ඉතින් තියෙනවා. මම ඉතින් මේක අන්බොක්ස් කරගන්න. I just wanna get caught up in this life. I'm crazy, I'm mad, doing no cap. Only God wants you, better go live it up. Cash in the bag, stadium packed. Baby, I'm bad, baby, I'm bad. I just wanna stay bad, stay mad. Chip on my shoulder cause they treat me like an outcast. I ain't gonna take that, stay back. I'll be swinging on till the hits come in all caps. I ain't gonna lay back, pray that someone's gonna help me. Ain't nobody like that.
I ain't gonna wait, that's all fact. Give me one shot and I'll never get the throne back. I'm sick of being cautious. I'ma go cause something, can't stop this. I'ma steal everybody's. හරියන්නේ මෙන්න මේ විදිහට තමයි අන්බොක්ස් කරගත්ත මවුස් එක තියෙන්නේ පේනවා ඇති. ඉතින් මෙන්න මේකේ වයර් එකත් ගොඩක්ම හයියයි පේනවා ඇති මේ වයර් එක ගොඩක්ම හයියයි ලේසියට මේක කැඩෙන්නේ නැහැ. ඒ නිසා හොඳට ඔයාලට මේක යූස් කරගන්න පුළුවන්. පේනවා ඇති මෙන්න මේකත් මේ USB එකට ප්ලග් කරන ප්ලග් එකත් ගොඩක් පේනවා ඇති නිකන් ප්‍රීමියම් ලුක් එකක් තියෙන අමුතුම හරි පේනවා ඇති යාළුවනේ මෙන්න මේ විදිහට තමයි මවුස් එක තියෙන්නේ මේකෙත් තියෙනවා left click එක right click එක ඒ වගේම මෙතන scroll button එක තියෙනවා ඒ වගේම මෙන්න මෙතන DPI switch එක තියෙනවා ඒ වගේම මෙන්න මෙතන side එකෙන් අපිට පුළුවන් බලා ගන්න forward එකයි backward එකයි ඉතින් ඒ ටිකක් තියෙනවා ඒ වගේම මෙන්න මේකේ පිටිපස්සේ යටත් නිකන් අමුතුවනේ මෙතන grip එකක් වගේ තියෙනවා පේනවා ඇති grip තුනක් mouse එකේ ඊරෙනවා වගේ ඉතින් මේ විදිහට mouse එකේ තියෙන අපි මේකත් plug කරලා බලමු කොහොමද කියලා ඉතින් පේනවා ඇති යාළුවනේ මෙන්න මේ විදිහට තමයි mouse එක plug කරාට පස්සේ තියෙන්නේ මම ඔයාලට තත්ත්වයක් පෙන්නන්න මේක DPI එක change කරද්දි mouse එකේ තියෙන ඒ කියන්නේ මේක light එකේ තියෙන light එක ඒ කියන්නේ light එක change වෙනවා තියෙන විදිහ පේන ඇති මම ආයෙත් DPI එක වෙනස් කරනවා ඊට පස්සේ ආයෙත් වෙනස් වුණා මම ආයෙත් වෙනස් කරනවා පේන ඇති දැන් light එක මේ විදිහට change වුණා ඉතින් DPI එක වෙනස් කරද්දි light එකේ තියෙන skin එක change වුණා ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ Basil එකෙන් order කරපු අලුත්ම gaming mouse එක තියෙන පේනවා ඉතින් මේකෙත් මේ අමුතුම premium look එකක් තියෙන mouse එකක්. ඉතින් මෙන්න මේ mouse එක අතට අල්ලලා මේක අල්ලලා දින්නා. ඉතින් මෙන්න මේක අතට නිකන් පොඩි mouse එකක්. මොකද ලොකු size එකක් නෑ මේක පොඩි එකක්. ඒ වගේම මේක ටිකක් gaming mouse එකක් මේක ටිකක් පොඩක් අතට හොඳට feel වෙනවා. ඒ වගේම මේක තියෙන මෙතන තියෙන නිකන් rubber soft අය කියන අමුතුම look එකක් එක මරු. ඒ කියන්නේ අතට ගොඩක් හොඳට feel වෙනවා. mouse එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි Basil ලගේ mouse එක තියෙන්නේ. මේකත් මම CR recommend කරන්න පුළුවන්. ආ mouse එකක් ගන්න ඉන්නවා නම් මේ mouse එක ඇත්තටම හොඳයි. මමත් මේක use කරලා බැලුවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ mouse එකේ. ඉතින් warranty එකක් තියෙනවා 6 month warranty එක. ඒ නිසා අපිට අදිසියෙන් මොකක් හරි damage එකක් වුණොත් අපිට මේ mouse එක ඩලාස් එක කරා මාරු කරගන්න පුළුවන්. ඉතින් ඕඩර් කරනවා නම් මෙන්න මේ mouse එක ඩලාස් එකට ගිහිල්ලා game mouse කියලා search එකක් දාලා මෙන්න මේ mouse වල තියෙනවා මේකේ ගොඩක් කට්ටිය මේක sold out ලා තිබ්බා මේ mouse එක ගොඩක් කට්ටිය අරගෙන තිබ්බා. ඒ වගේම මේකේ හොඳ review තිබ්බා. ඒ නිසා තමයි මේක ඕඩර් කරේ. තවත් මගේ ඕඩර් එකක් ඩලාස් එකෙන් එන ගමන් තියෙන්නේ keyboard වගේ gaming mouse එකක් සහ gaming keyboard එකක් අපි ඒකත් ආපහු unbox කරලා බලමු. ඉතින් මේ තියෙන්නේ මම අලුතෙන් ඕඩර් කරපු mouse එක. ඉතින් ඔයා අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාන්න. මගේ කලින් mouse එක ඒ කියන්නේ Jedella ගෙන. ඉතින් Jedella ගේ තව මීට වඩා හොඳ brand එකක් තියෙනවා. මේක normal mouse එකක්. ඒ නිසා තමයි මේක මේ විදිහට තියෙන්නේ. නැත්නම් මේක DPI switch backward forward ගොඩක් හොඳ Jedella කියන්නේ හොඳ brand එකක්. ඒ වගේම Basil කියන්නේ හොඳ brand එකක්. දෙකම මම දැන් Basil එකෙත් use කරලා තියෙනවා Jedella එකෙත් use කරලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ එකවත්. ඉතින් මගේ කලින් mouse එකද හොඳ දැන් මම use කරන එකද හොඳ කියලා අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න. මේ වීඩියෝ හොඳ නැ වීඩියෝ like එකක් දාගෙන channel එක අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න බෑ. ඒ වගේම මේ වීඩියෝ වගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම මගේ Instagram එක, ඒ වගේම TikTok එක, ඒ වගේම Facebook ඔය ටිකම follow කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු.